PCOD polycystic ovarian syndrome කියලා හඳුන්වපු රෝගය දැන් PMOS කියලා තමයි හඳුන්වන්නේ. PMOS කියලා කියන්නේ polyendocrine metabolic ovarian syndrome කියන එකේ වෙනස් වීම කරන්න ඇත්තේ ඇයි? දැන් polycystic ovarian syndrome කිව්වම ගොඩක් ගැහැණු ළමයි කාන්තාව බය වෙනවා තමන්ගේ ඩිම්බකෝෂවල ගෙඩි තියෙනවා කියලා. ඒ ඩිම්බකෝෂවල ගෙඩි නෙවෙයි තියෙන්නේ කුඩා follicles. ඉතින් මේ unnecessary බය, stress එක, මේ හින්දා ඇතිවෙන කලකිරීම ඒත් එකම මේ තත්ත්වය තමන්ට වර්ධනය වෙලා තමන්ගේ මේ ඩිම්බකෝෂවල තත්ත්වය නරක වෙයි කියලා හිතන මේ තත්ත්වය නැති කරන්න තමයි මේ PMOS කියන කෙටියදුම හඳුන්වලා දෙන්නේ. විශේෂයෙන්ම මේ PMOS කියලා කියන්නේ මුළු ශරීරයටම බලපාන තත්ත්වයක්. අර polycystic ovarian syndrome කියලා ovaries වලට ඩිම්බකෝෂ වලට සීමා කරපු එක PMOS වලදී මුළු ශරීරයටම බලපාන ගැටලුවක් විදිහට තමයි හඳුන්වලා දෙන්නේ. විශේෂයෙන්ම මේක hormonal සහ metabolic ගැටලුවක් විදිහට ප්‍රසන්ට් කරනවා. PMOS තියෙන අයගේ ලක්ෂණ එහෙම නැත්නම් බාහිරට පේන ලක්ෂණ තමයි විශේෂයෙන්ම ඒ කෙනෙක්ගේ කුරුලෑ තියෙන්න පුළුවන් බර වැඩිවීම තියෙන්න පුළුවන් ඒත් එකම මේ බර වැඩිවීම අඩු කරගන්න අමාරු වෙන්න පුළුවන් ඒත් එකම මුහුණේ ඇඟේ අනවශ්‍ය විදිහට රෝම කූප වර්ධනය වෙන්න පුළුවන් ඒත් එකම ඒ කාන්තාවට එහෙම නැත්නම් ගැහැණු ළමයට දැනෙන දේ තමයි irregular menstruation ඒ කියන්නේ අක්‍රමවත් ඔසප් වීම. ඉතින් මේ මාසික ඔසප් වීම අක්‍රමවත් වීමෙන් තමයි බොහෝ වෙලාවට මේ තත්ත්වය අඳුනගන්නේ. PMOS කියලා හඳුන්වා දීමත් එක්ක විශේෂයෙන්ම මේක මුළු ශරීරයටම බලපාන hormonal metabolic ගැටලුවක් විදිහට ප්‍රසන්ට් කරනවා කියලා කිව්වනේ. ඒ කියන්නේ විශේෂයෙන්ම මේකෙදි ට්‍රීට් කරනකොට ප්‍රතිකාර කරනකොට අපේ ශරීරයේ තියෙන hormonal imbalance balance කරන්න සහ metabolic ඒ අක්‍රමවත් වීම ක්‍රමවත් කරන්න තමයි කටයුතු කරන්නේ. PMOS කියලා හඳුන්වා දීමත් එක්ක ඉක්මනට ඩයග්නෝස් කරන්න ඒ විතරක් නෙවෙයි හරි ට්‍රීට්මන්ට් එකක් යොදන්න. ඒ වගේම හොඳ ලයිෆ්ස්ටයිල් management recommendations දෙන්න අපිට ඒ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේක මුළු ශරීරයම සම්බන්ධ වෙන තත්වයක් කියලා හඳුන්වලා දීමත් එක්ක. ඉතින් මේක කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්බන්ධව ගැනිච්ච ලොකු තීරණයක් විදිහට තමයි හඳුන්වලා දෙන්නේ විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු විසින්. කවුරු හරි ඉතින් මේ PCOD වගේ තත්ත්වත් එක්ක තාම ස්ට්‍රගල් කරනවා නම් ඒ ඔයා නම් ඔයාගේ යාළුවෙක් නම් ඔයා දන්න කියන වෙනත් කාන්තාවක් නම් බය වෙන්න එපා. මේක මුළු ශරීරයම සම්බන්ධ වෙන ගැටලුවක්. ඉතින් මේවට බෙහෙත් තියෙනවා. ඉතින් වැඩිදුර තොරතුරු දැනගන්න මේ පහළ තියෙන link එකෙන් ගිහිල්ලා YouTube channel එකේ තියෙන වීඩියෝස් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් තවත් මොනවා හරි ගැටලු තිබුණොත් අනිවාර්යයෙන්ම මට message එකක් විදිහට එවන්න. අනිවාර්යෙන්ම මම ඔයාලට reply කරනවා.